අඩු අමුද්‍රව්‍ය ප්‍රමාණයකින් ලේසියෙන්ම හදන්න පුළුවන් කෑමක් හදන්න තමයි මම අද හදන්නේ. ඒ තමයි ජුජුබ්ස්. ඉතින් ඔයාලටත් පුළුවන් මේ පාර අවුරුද්දට මේක හදලා බලලා අවුරුදු මේසෙට තියන්න. අවශ්‍ය ද්‍රව්‍ය ජෙලටින් ග්‍රෑම් 30යි, සීනි ග්‍රෑම් 450යි, වතුර කෝප් එකමාරයි, දෙහිගෙඩි 2ක විතර යුෂ, කලරින්, ඒ වගේම වැනිලා. මුලින්ම ජෙලටින් වලට වතුර ටිකක් දාලා පැය 4ක් විතර ඒක පෙඟෙන්න තියන්න ඕන. ඒ ටික පෙඟුනට පස්සේ සීනි ටිකයි ඉතුරු වතුර ටිකයි ලිපේ තියලා හොඳට උණු කරගන්න ඕන. මේ මිශ්‍රණය හොඳට බුබුලු දාලා නටන තෙක් රත් කරන්න ඕන. මේක අපි හදාගන්න ඕන නූල් ඇදෙන පදමට. සීනි පැණියක බුබුලු දාලා උතුරද්දී ඔයා චුට්ටක් හැන්දට මෙන්න මේ විදියට අරගෙන බලන්න. එතකොට අන්තිම බිඳුව නූලක් වගේ මෙන්න මේ විදියට ඇදෙනවා නම් ඔයාලගේ සීනි පැණියගේ පදම හරි. අපි හදාගත්ත ජෙලටින් මිශ්‍රණයත් ක්‍රමක්‍රමයෙන් මේකට එකතු කරන්න ඕන. වැඩි ගින්දර නොදා හෙමින් අඩු ගින්දරේ මේකට ජෙලටින් මිශ්‍රණය එකතු කරමින් අපි අපේ මිශ්‍රණය කලවම් කරමින් සාදා ගන්න ඕන. මේ විදියට හොඳට මිශ්‍රණය කලවම් කරගත්තට පස්සේ අපිට පුළුවන් ඒකට වැනිලා බිඳු ස්වල්පයක් ඒ වගේම අපි හදාගත්ත දෙහි යුෂ ටිකත් මේකට එකතු කරගන්න. ඒ ටිකත් එකතු කරලා කලවම් කරගත්තට පස්සේ අපේ මිශ්‍රණය සූදානම්. දැන් අපිට පුළුවන් අපි හදාගත්ත මිශ්‍රණය අපි සූදානම් කරගත්ත භාජනයකට දාන්න. මම මේකදී කොටස් දෙකකට වෙන් කරගන්නවා. මම පාට දෙකකින් හදාගන්න නිසා. මේ තියෙන්නේ මං හදාගත්ත මිශ්‍රණය. දැන් මම මේකට කලරින් එකතු කරගන්නවා. හරිම ස්වල්පයක් තමයි එකතු කරගන්නේ. කලරින් එකතු කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් විනාඩි කිහිපයක් මේක හයි වෙනකන් තියන්න. සමහරව මේක ෆ්‍රිජ් එකෙත් දානවා. මම නම් එළියෙන් තියලා තමයි හදාගත්තේ. මේ තියෙන්නේ හයි වුණාට පස්සේ දැන් අපිට පුළුවන් මේක කෑලි වලට කපා ගන්න. මම චූටි කෑලි වලට තමයි මේක කපා ගත්තේ. අපිට පුළුවන් ඒ කපාගත්ත කෑලි ටික මෙන්න මේ විදියට සීනි මිශ්‍රණයක දාලා සීනි දවටන්න. දැන් ඉතින් අපේ ජුජුබ්ස් ටික හැදිලා ඉවරයි. ඉතින් මේ කියන්නේ අපි හදාගත්ත ජුජුබ්ස් ටික. ඔයාලටත් පුළුවන් මේ පාර අවුරුද්දට ගෙදරදීම ජුජුබ්ස් හදලා අවුරුදු කෑම මේසෙට එකතු කරගන්න. ඔයාලත් අනිවාර්යෙන්ම හදලා බලන්න.